හෙලෝ ගයිස් ඔන්න ඉතින් ඔය කට්ටිය සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න ඔයාලා අදාරගෙන ආවිල්ලා තියෙන්නේ headset challenge එක. ඉතින් අපි headset එක දාගෙන වාක්‍ය පහක් කියනවා. ඉතින් ඒ පහින් වැඩියෙන්ම කියන එක්කනා දිනන්නේ පරදින එක්කනට 9 මිනිස් කියනලා දිනවා. ඉතින් 9 මිනිස් කන්න තමයි තියෙන්නේ. සුවඳ බලද්දි මෙනවා සැර කොහොමද කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් අපි challenge එක පටන් ගමු. ඉතින් ඉස්සරව මම තීක්ෂණට දෙනවා. දාගන්න. මම තමයි කරන්න ඉන්නේ බලමු ඈ. පාව කරනවා මට උයි. සින්දුවක් දාන්න යන්නේ. සුපේ බලමු ඈ කරන්න ඕන මේ. මම හදාගෙන තියෙන්නේ වාක්‍ය පහ. මේ වාක්‍ය පහක් හදාගෙන තියෙන්නේ. හමු අපි එන. චූටි ඈ ටීචර් ලිඳේ චූටි චූටි ටීචර්ගේ ඈ ටීචර්ගේ දෙකේ ටීචර්ගේ ටීචර්ගේ චූටි ටීචර්ගේ චූටි චූටි ටෝච් එක. හරි ඕක බන් දන්නවා චූටි ටීචර්ගේ චූටි ටෝච් එක. හරි. පළවෙනි එක තීක්ෂණ කිව්වා අපි එන යාගෙන දෙවෙනි එක ආවා. චීනි ඈ ඇහෙනවද උඹට? ඇහෙනවද? ඇහෙන්නේ චීනි ෂේ චීනි සීනි ඈ පොල් කොහු ඈ බොණ්ඩ පොල් කොහු සීනි මුරුක්කු පොල් කොහු ඈ පොල් කොහු බෝට්ටු පොල් කොහු ඈ පොල් කොහු බීඩි පොල් කොහු පෝග්‍රෝ පොල් කොහු ෆොටෝ පොල් කොහු ප්‍රෝග්‍රෝ පොල් කොහු පොල් කොහු හරි හරි හරිම ඈ හරිම අලිබෙටි හරිම ඈ හරිම ඇහෙන්න කියෝ හරිම අලිබේ හරිම ඇහෙන්න හරිම පැණි රසයි ඈ හරිම පැණි රසයි බැයිද ඒක බෑවා තේරෙන්නේ නැහැ ඒක කැන්සල් කරපන් කැන්සල් නෙමෙයි සීනි පොල් කොහු හරිම පැණි රසයි අඩෝ එකක් බැරි වුණා හරි දැන් දාගන්න අඩෝ ඩයිවිස් කණ්ඩායම් දන්නේ නැහැ නුවරට ඈ නුවරට টয়ලට් නුවරට නුවර නුවරට ඈ නුවරට නුවරට වහිනවලු වහිනවලු අඩෝ දෙකක් හරි ඈ ඒකයි තීක්ෂණ ඈ තීක්ෂණ විනාඩි ටීචර් කියන්නේ මගේ නමද කියන්නේ ඈ තීක්ෂණ උඹේ නම තීක්ෂණ කියන්නේ ඈ කියන්නේ කියන්නේ අමුම අමු මොකද අමුම අමු අබුම අමු බූරුයි පොඩි බූරුයි බුරේ හරිද හරි අඩෝ තුනක් හරි තුනයි ඊට පස්සේ සමන් අයියා ඈ සමන් අයියා සමහර සමන් අයියා ඈ සමන් අයියා සමන් අයියා සමහරක් සමන් අයියා අයියා සමන් අයියා සමහරක් අයියලා සමන් අයියා සමහර අයියා සමන් අයියා සමන් අයියා කොම්පඤ්ඤ වීදියට ඈ කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤ පටවනවා මොකද්ද එමිට වචන කියපන් සමන් අයියා කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤ පටවනවා එකවර කියන්න බා වචන කියපන් සමන් අයියා කොම්පඤ්ඤ වීදියට සමන් අයියාගේ සමන් අයියාගේ සර්ම කැරිලා ඈ සරම එන සමන් අයියා කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤ පටවනවා සමන් අයියාගේ සුවන් වින්දනේද සමන් අයියා කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤ පටවනවා සමන් අයියාගේ පොල් කොම්බේ ඉතින් පොල් කොම්බේ කුඩු වෙලා නෑ එන සමන් අයියා සමන් අයියා කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤ පටවනවා ඔබේ හදවතේ කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤ පටවනවා වචන කියපන් බා කොම්පඤ්ඤ වීදියට ඈ කොම්පඤ්ඤ වීදියට තේරෙන්නේ කියපන් බයිද කියපන් ඒක කියපන් ඒ කියනවා බලන්න සමන් අයියා සමන් අයියාගේ ගේ නෑ සමන් අයියාගේ නෑ ගේ නෙවෙයි සමන් අයියා ගේ කොල්ලේ එන සමන් අයියා කොම්පඤ්ඤ වීදියට ගොබ්බේ කොම්පඤ්ඤ වීදියට සමන් අයියා ගේ නෙවෙයි ගේ නෙවෙයි කොහමද හරි එන සමන් අයියා කොම්පඤ්ඤ වීදියට කොම්පැනි කොම්පඤ්ඤ වීදියට කොම්පඤ්ඤ වීදිය පිපිඤ්ඤ පටවනවා ඈ පිපිඤ්ඤ පටවනවා
පිපිඤ්ඤා විකුණනවා නෑ. එන පටවන. පිපිනවා පටවන. බීඩි විකුණනවා ඔව්. බීඩි විකුණනවා එන පටවන. ඈ පටවන. බඩ වෙන අනේ ඇති. දැන් අන්තිමට ඌ පෙරදි මුට දැන් ගොඩක් වෙලා ගියා. හරි වෙන එකක් ආව වෙන එකක් ආව වෙන්නේ කන්නේ ඒක. හරි එකයි කියපන් මං කියන්න සමන් අයියා සමන් අයියා කොම්පඤ්ඤ විදියට. කොම්පඤ්ඤ වීදියේ විදියට. විදියේ. වීගේ විදියේ. වී කොම්පඤ්ඤ විදියේ පිපිඤ්ඤ පටවන. ඈ පිපිඤ්ඤ පටවන. පීප අම්බ පෙරදි. නෑ අන්තිම පාර කියපන් මේ අන්තිම chance එක හරි. ඊට පස්සේ බා මෙතනින් පස්සේ කියන්නේ මුට chance දුන්න දැන් ගොඩක්. මේක දිනනවා මං කොහොමද සමන් අයියා සමන් අයියා කොම්පඤ්ඤ විදියේ. කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤ පටවන. ඈ පිපිඤ්ඤ පටවන. පිපිඤ්ඤා පටවන. විකුණනවා පටවන. පිපිඤ්ඤා විකුණනවා පටවන. ඈ පටවන. ඒක බෑ ආයි කියන්නේ. බෑ ගල සමන් අයියා කොම්පඤ්ඤ විදියේ පිපිඤ්ඤ පටවනවා. එක වචනේ හරි උනේ. අනිවා තුනක් කිව්වා තුනක් බලමු දැන් මුගේ වාරේ දැන් මගේ වාරේ. මුතරම් බෑ මුඩ යනවා හරිද බොමෝඩි උඹ මෝඩේ. හරි හරි. හරි මම මේ ටෙස්ට් එකට කිව්වේ ඒක නෑ තාම ගේම් එකේ නෑ හරිද මේක ප්ලේ වෙනවද දන්නේ නැහැ තමයි කරන්නේ කියන්නේ හරියයි උන් දැන් ප්‍රශ්න අහන්න යන්න දෙන්නේ උගෙන් අහන්න මොකක්ද සමරි හයියෙන් කියපන්. සමරගේ ඇහුණාද සමරගේ සමරගේ සමරේ උඹට දැන් කියවයි සමරගේ සමරගේ ඔව් සමරගේ ඈ සරමේ ඈ කියපන් සමරගේ සරමේ කියාගෙන බලන්න. පඩත් තමද ගුණානේ සමරගේ සරමේ සරම කියලා සමරගේ සරමේ සමර ගෑවිලා ආපහු කියපන්. සමරගේ සරමේ සරම ගෑවිලා සමරගේ හරිනේ. හරි ඒක හරි සමරගේ සරමේ සමර ගෑවිලා සමරගේ සරමේ සරම ගෑවිලා. සරම නෙවෙයි ඒක සමරගේ සරමේ සරම ගෑවිලා සරම ගැලවිලා. සමර ගෑවිලා සමර ගෑවිලා. හරි. එකක් හරි එකයි. එකක් එකක් හරි. හතර ඇතුළත තමයි මු ගේම් එක වින් කරන්නේ ඊට පස්සේ දැන් යන්න මු මට දුන්නේ ඇහෙන්නේ නැහැ ගයිස් මෙලෝඩිය මූ කියන්නේ. මඤ්ඤොක්ක දන්සලේ ඈ මඤ්ඤොක්ක දන්සලේ මොනවා? මඤ්ඤොක්ක දන්සලේ දන්සලේ කැලලා තියෙනවා. ඔව්. මඤ්ඤොක්ක දන්සලේ පිපිඤ්ඤා මඤ්ඤොක්ක දන්සලේ ඈ මඤ්ඤොක්ක දන්සලේ මඤ්ඤොක්ක ඉවර වෙලා මඤ්ඤොක්ක දන්සලේ දන්සලේ ඉවර වෙලා. ආපන් කියන එක මඤ්ඤොක්ක දන්සලේ මඤ්ඤොක්ක ඉවර වෙලා බැයිද පිපිඤ්ඤා දන්සලේ පිපිඤ්ඤා ඉවර වෙලා. නෑ නෑ මඤ්ඤොක්ක දන්සලේ මඤ්ඤොක්ක ඉවර වෙලා ආපහු කියපන්. මඤ්ඤොක්ක දන්සලේ මඤ්ඤොක්ක ඉවර වෙලා මඤ්ඤොක්ක දන්සලේ මඤ්ඤොක්ක ඉවර වෙලා. අඩ මු ඒකත් කිව්වනේ මුට විරිස් කවුව. මේ වීඩියෝ එක ඈ මේ වීඩියෝ එක කියාගෙන බලන්න. මේ වීඩියෝ එක උඹ channel එකට වැඩිය මගේ channel එකේ viral වෙනවා ඈ මේ වීඩියෝ එක ඈ? උඹ channel එකට වැඩිය මගේ channel එකේ වීඩියෝ එක දාපුවම viral වෙනවා එකින් එක කියපන්. මේ වීඩියෝ එක මේ වීඩියෝ එක උඹ channel එකේ උඹේ channel එක උඹ channel එකේ ඈ? වඩා ඈ මගේ channel එකේ viral වෙනවා මේ වීඩියෝ එක හරිනේ. හරි ඈ මේ වීඩියෝ එක උඹේ channel එකේ දැම්මට වැඩිය හරි ඒක අද මං කිව්වේ මේ වීඩියෝ එක මේ වීඩියෝ එක උඹේ channel එකට වැඩිය උඹේ channel එකට වැඩිය. ඔව්. මගේ channel එකේ viral වෙනවා මේ වීඩියෝ එක උඹේ channel එකට වැඩිය මගේ channel එකේ viral වෙනවා මගේ කැලලක් තියෙනවද? ඔව් මගේ channel එකේ viral වෙනවා උඹේ channel එකට මොකා මේ වීඩියෝ එක උඹේ channel එකට වැඩිය මගේ channel එකේ viral වෙනවා අන්තිමද කියපන්. මගේ channel එකේ viral වෙනවා මේ වීඩියෝ එක උඹේ channel එකට වැඩිය මගේ channel එකේ viral වෙනවා ඈ viral වෙනවා views යනවා. නෑ එහෙනම් viral වෙනවා බයිද එයා පුළුවන්.
දැන් ඔබ මුලින් දැන් කියවන්කෝ. මේ වීඩියෝ එක උඹේ channel එකට වැඩිය මගේ channel එකේ වෛරල් යනවා. මට අවුරුදු 3යි. අනේ වන් ගන්න මාවා. මේක දෙන්න හොඳ නෑ. හොඳ ප්‍රශ්න තුනම හරි. මේක මුලට දාමුද? ආ. කැත සින්දු ටිකක් යන. හරි. මොකද්ද කියන්නේ guys? 3ක් හරියා. උඹ කීයද 3යි? නෑ 4යි. 3යි. තව එකයි ඕනේ. මති වෙලා. අරා ගිල්ලා. දවසක් හවසක නෑ හවසක මා නෑ දවසක් දවසක කියාගෙන බලයන්කෝ වාක්‍ය. මේකට බැයිද කොහෙද මන් කියන්නේ වාක්‍ය කියපන් උඹ මේ බොරු කියන්නේ. බොරු නෙමෙයි යකෝ ඇත්ත කියන්නේ වීඩියෝ එකම පස්සේ බලපන් ඈ දැන් දවසක් කියන එක දාන හොඳ වාක්‍යයක් අහන්න අමාරුයි දවසක් අපේ ගමට ගම් වතුර ගෙනුවා ඇහෙන්නේ දවසක් දවසක් ඔව් අපේ ගමට කියාගෙන බලයන්කෝ. අපේ ගමට ගම් වතුර ගෙනුවා දවසක් අපේ ගමට ගම් වතුර ගෙනුවා දවසක් අපේ ගමේ ඔව් නෑ දවසක් අපේ ගමට ගම් වතුර ගෙනුවා බෑ මුට මේක බෑ මුට සාමාන්‍ය දැන් නෑ උඹ මාරු කරනවා මචං. මාරු නෑ මං ගාරියට ගැව්වා ඒක ගේම ගැව්වා මං උඹට කියන්න ආවේ මං පොඩක් පොඩ ලේසි මොකක්ද? කරේ මාරු නෙමෙයි දවසක් ඔව් අපේ ගමට අපේ ඔව් ගමට ඈ ගංගතරේ අන්තිම එක කියපන්. ගංගතරේ නායියා නෑ දවසක් අපේ ගමට බයිද පුළුවන්. අන්තිම පාර. ඔව් අන්තිම පාර දවසක් අපේ ගමට දවසක් අපේ ගමට ගංගතරේ ආපහු කියපන්. දවසක් අපේ ගමට ගංගතරේ අන්තිම වචන විතර මේ සැරේ විතර chance එක. අන්තිම වචන. අන්තිම වදින විතරද උනේ හරි අපේ ගමට ගංගතරේ ගම් වතුර ගැව්වා. ඒ හරි හරි තව වචනයක් අඩුයි දවසක් අපේ ගමට ගම් වතුර ගැහුවා. ඔව් හරි 4යි ඈ දිනලා ඉන්නේ. අන්තිම එක ආවා. දැන් ඉතින් ආන්න දෙයක් නැහැ දින නෑ ආපන් තව එක. උඹට උඹ මොනවා කිව්වා උඹ මොනවා කිව්වා උඹ මොනවා කරා? නෑ උඹ මොනවා කිව්වා උඹ මොනවද බිව්වේ? නෑ බං උඹ මොනවා කිව්වා උඹ මොනවා කිව්වා? ඔව් ඈ මම නයිමිරිස් කන්නේ මම නයිමිරිස් කන්නේ ඈ දැනවත් දන්නේ නැහැ මං කිව්වා ඉස්සෙල්ලා උඹ මොනවා කිව්වත් හරිනේ. හරි ඒක හරි මම නයිමිරිස් කන්නේ දැන් උඹ කියන්නේ මම මොනවා කිව්වත් මේක කරන්නේ නැහැ කියලාද දෙයායක? හරි උඹ කතා වෙනත් ක්‍රම හරි වාක්‍යනේ උඹ මොනවා කිව්වත් මං ඔය නයිමිරිස් කන්නේ උඹ මොනවා කිව්වත් මං ඔය නයිමිරිස් කන්නේ මම ඒ දේ කරන්නේ නෑ මං ඔය නයිමිරිස් කන්නේ මම නයිමිස් කන්නේ. ඔව් ඔව් හරි පාවම දින්නා. මේක ඇහෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි උඹට අහුණාද කොහෙද ඔබ ගැහුවනේ. උඹ කතා කරමු මොනවාරි හලෝ උඹ අයියෙන් කියපන් මං කිව්වා අයියෙන් ඈ හලෝ ඇහෙන්නේ නැහැ බං. හරි ඔව් ස්ටොප් ඒක කරමු ට්‍රික් එක දනන් ඉන්න ඕනේ. හරිද? මූමයි කටින්ද කොහෙද අල්ලගත්තේ කටින් අල්ලගත්තේ. මේ නයිමිස් එකක් කන්නේ. මන් දැන් එහෙනම් දැන් ඉතින් නයිමිස් කන්න දින්නේ මේ තියෙන්නේ කොළම කොළ පාටට. අම්මා සර.
තරක් තියෙන එක කෑල්ලක් කෑම ඇතිනේ. ඇති මේ කන්න බෑ ගොඩක් ඒකින්ද එක කෑල්ලක් කෑම ඇති ඔහොම කෑල්නේ පුතෝ එහෙනම් යක උඹ එක කෑල්ලක් මේ වගේ රවුමක් කන්න රවුම් මේ ලොකු කෑල්ලක් හරි පොඩි කෑලි නම් දෙකක් හරි පොඩි කෑල්ල දෙකක්. ඔව් මූණ අම්මගේ දේ අප්පා මේක කන්න බෑ බං. උඹට ඇට නැති එකක් කන එක වාඩි මේ කමුනේ න. කාලා බෙන්න බා අවසන්. මම කෑල්ලක් කන්න අපකා අතල්ලේකට කන්නේ ඔයිලන් කන්න. ඔයිලන් කන්න. තර නැද්ද වා? තර නැද්ද? ඈ තියාවට. අඩේ සර නෑ අඩ තව යන කම. ඔකම දාපන්. ඒක ගන්න උඹ කෑවේ. නෑ කියන්න බෑ. ඔය මේක නිකන් ගිලින්ද කොහොමද හපලා? බ්‍රෝ අයින් කරන්න බෑ හපලා හපලා. බෑ මන් දැන් ගිල්ල මම කෑවේ නැත්තම් උඹට එළියට දාන්න තිබ්බා දැන් මං කෑවේ එන්න කමු. අපපන් ඈ අපපන් සර නැද්ද පට්ට තරයි මේක ඒ උගලත් එක්ක දානවා මම. පට්ට තරයි මේක මම බොහොම අමාරු ඉවසන් හිටියේ හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවරෙන්නේ. ඉතින් පට්ට ආතල් බ්ලොග් එකක් වෙන්න ඇති කියලා හිතනවා. මේක ඉතින් චැලෙන්ජ් එකක් වුණාට බ්ලොග් එකක් විදිහට තමයි දාන්නේ. ඉතින් පට්ට ආතල් කියලා හිතනවා. එහෙනම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. අදට අපි ගිහින් එන්න තවත් ලස්සන ලස්සන බොරුවක් කරේ හැබැයි යා මුට වුණාද කොහෙද? ඔන්න හිතන්නේ.